හැබැයි ඔයාට මේ සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් යටතේ තමයි ඔය ටික සිද්ධ වෙන්නේ. ඒකත් මුලින්ම කියන්න ඕනේ. සාමාන්‍ය ව්‍යාපෘතික මුලින්ම ගොඩක් වෙලාවට ඇත්තටම හයර් කරන්න ඕනේ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් කියන්නේ. එයා තමයි මූලික පුද්ගලයා. එයා ඉඳගෙන තමයි ඔක්කොම අනිත් කට්ටිය මෙහෙවන්නේ. ඔකනේ වෙන්නේ. හරි. මම වැඩ කරන්නේත් ඒ විදිහටනේ. ඉතින් මම වැඩ කරන්නේ තව ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් යටතේ තමයි මම වැඩ කරන්නේ. තරම එයා මගින් බලාපොරොත්තු වෙන ස්ට්‍රක්චර් කාරණා ටික. ස්ට්‍රක්චර් කාරණා ටික අහම අර මේ අපිට මූලිකව භූමිය ගැන අදහසක් ගන්න ඕනේ. ඒ ඉන්වෙස්ටිගේෂන් වල ටික කරලා ෆවුන්ඩේෂන් ටික ඩිසයින් කරලා ඒ අර ආකිටෙක්ට් අපිට දීපු මොඩල් එක රියැලිටි එකක් බවත් කිරීම අපේ වගේ. හැබැයි ඕක ඇතුලේ මම ඉස්සලා කිව්වා වගේ සේෆ්ටි ක්වොලිටි දෙන්නත් ඕනේ. එෆිෂියන්සි එක සස්ටේනබිලිටි එක දෙන්නත් ඕනේ. ඒතර ඔබේ පැත්තටත් ඔන්න කාරණා ටිකක් යොමු වෙනවා. ඒ කියන්නේ ඇත්තටම කොලැබොරේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ කළමනාකරණය සහ තාක්ෂණය කියන කාරණා දෙක එකට යන්න ඕනේ කියන එකයි කියන්නේ. එකට යන්න ඕනේ. මම ඊළඟ කාරණාවෙන් පස්සේ ඔබට අවස්ථාව දෙන්නම් ටික කියන්න. මේ දැන් අපි ඉස්සල්ලාම ඩිසයින් එක ගැන කතා කරමු. ඩිසයින් එකේ මම මොකද්ද කරන්නේ කියලා. මට ප්‍රොඩක්ට් එකක් ආවහම ඔන්න හරි බිල්ඩින් එක තියෙනවා.